අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ Toshiba E-Studio 257 මැෂින් එකකින් A4 කොලයක් දෙපැත්ත ෆොටෝකෝපි කරන්නේ කොහොමද කියලා. ඉතින් මේක හරිම ලේසි, හරිම සරලයි. ඉතින් අපි යමු ඊළඟ වීඩියෝ එකට. අපි මුලින්ම අපේ මැෂින් එකේ මේ A4 කොලේ හරියට තියාගන්න ඕන. ඉතින් මෙන්න මෙහෙම තමයි අර මම මුලින් කියලා දුන්නනේ මම කලින් වීඩියෝ එකේ. මෙන්න මේ අත මෙහෙම තියලා කට්ට හරියට අහු වෙනවද කියලා බලලා මෙහෙම තියාගෙන අපි මේ දොර වහනවා. වහලා මැෂින් එක ඔන් කරනවා. මම මේක වීඩියෝ එකේදී මේක ඔන් කරේ නැත්තේ මේ ටිකක් වෙලා අපි කතා කරනකොට මේක පවර් සේවින් මොඩ් එකට යන නිසා. දැන් මම පවර් සේවින් මොඩ් එකෙන් අපි ඒක ඔන් කරගත්තා. දැන් ඔන්න මැෂින් එක ඔන් වුණා. අපි අතනින් A4 කොලේ තියලානේ තියෙන්නේ. දැන් ඔන්න ඊළඟ ස්ටෙප් එක. රයිට්. දැන් අපි මේ මැෂින් එකේ තියෙන මේ මෙතනින් තෝරගන්න ඕන මේ කොලේ print වෙන්න ඕන මොන tray එකෙන්ද කියලා. ඉතින් අපි A4 tray එකට දාපු නිසා A4 කොලයක් දාපු නිසා අපි A4 tray එක තෝරගන්නවා. ඉතින් අනිවාර්යෙන් මතකතු මෙන්න මේ zoom කියන එක ටච් කරලා මෙතනින් ඔරිජිනල් එක A4 copy එක A4 කියලා තෝරගෙන මෙන්න මේ OK එක දෙන්න ඕන. රයිට්. දැන් ඊට පස්සේ මෙන්න වැදගත් කාරණාව. දෙපැත්තක් මේක ෆොටෝකොපි ගහන්නේ. දෙපැත්ත ගහනකොට මෙන්න මේ Simpex කියන තෝරගෙන මෙන්න මෙතනින් duplex කියන එක අනිවාර්යෙන් තෝරගන්නවා. මෙන්න මේ duplex කියන එක අනිවාර්යෙන් තෝරගන්නවා. right. ඊට පස්සේ ඒක okay කරනවා. දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මතකයිනේ. මෙතනින් A4 tray එකෙන් A4 කොලේ ඉන්න ඕන කියන මේක තෝරගත්තා. මෙතනින් ඔරිජිනල් එකේ A4 copy එකත් A4 කියලා දුන්නා. ඊට පස්සේ මෙතන duplex එකට මාරු කරා. වෙන කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ start button එක ඔබන්න තමයි තියෙන්නේ. දැක්කනේ ලයිට් එක ගියා scan page 1 කියලා ආවා. දැන් ආයෙත් මේ දොර ඇරියා. පියන ඇරියා sorry. මේ පැත්ත මෙන්න මෙහෙම දකුණේ සිට වමට හැරෙවුවා. ඊට පස්සේ ආයෙත් අර විදියට step එක හැම තියාගත්තා. right. ඊට පස්සේ ආයෙ මෙහෙම වැහුවා. ඊට පස්සේ ආයෙත් මෙතනින් start එක දුන්නා. ඔන්න බලන්න ලයිට් එක ගියා. මෙතන scan pages දෙකක් කියලා ආවා. අපිට සෙට් එකයි නෙවන කොපි එකක් නෙවන. ඒ නිසා වැඩේ කතාව ඉවරයි. තප්පර ගානේ වැඩේ ගියේ. ජොබ් ෆිනිෂ් ඔබනවා. දැන් බලමු අපි එනවාද කියලා. ඔන්න කොලේ ආවා. අයියෝ. අන්න රයිට්. කොලේ ඇතුළට ඇවිල්ලා එළියට ඇවිල්ලා ආයි ඇතුළට ගිහිල්ලා ආයිත් එළියට ආවා. දැන් බලමු මේක හරියට ඇවිල්ලාද කියලා. රයිට්. මේ තියෙන්නේ. අපි දොර අරගත්තා. මෙන්න මේ කොපි එක, මේක ඔරිජිනල් එක. බලමු. මේ පැත්ත මෙන්න සමානයි. මේ පැත්ත සමානයි. දැන් මම මේක දකුණේ සිට වමට හරවනවා. දකුණේ සිට වමට හැරෙවුවා. බලන්න. හරියටම ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ සරල දේ තමයි අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියන්න ගත්තේ. ඔයාලගේ ෂොප් එකට කවුරු හරි අලුතෙන් ඇවිල්ලා ෆොටෝකොපි ඉගෙන ගන්න හිතනවා නම් මෙන්න මේ වීඩියෝ එක පෙන්නන්න යාට ලේසියෙන්ම ඩබල් සයිඩ් ෆොටෝකොපි ගන්න හැටි බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට වුණත් මේ දෙයින් ගොඩක් දේවල් දැනගන්න පුළුවන් සරල දෙයක්. ඉතින් මේකත් ඔයාට සරලව දැනගන්න පුළුවන් විදිහට තමයි මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක ගැන අදහසක් මොනවා හරි තියෙනවා නම් එහෙමත් නැත්නම් මීට වැඩිය සරල ක්‍රමයක් ඔයා දන්නවා නම් ඒක පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, වැදගත් අය වෙනුවෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනින් හමු වෙමු. ජය වේවා.